So ඉතියෝපියාවල කල්දි කියන එක්කෙනා එයාගේ බැටළුවෝ ටික කැලේට ගෙනිච්චා. කැලේට ගෙනියනකොට එයා දැක්කා එයාගේ බැටළුවෝ ටික පොඩක් දඟලනවා වැඩි. කෑ ගහනවා වැඩි. right නිදා ගන්න නෑ රැට. කියලා දෙවෙනි දවසෙත් ගිහිල්ලා බැලුවා. දෙවෙනි දවසෙත් මේගොල්ලෝ පොඩක් ඇග්‍රෙසිව් වැඩි අර වගේම තමයි. ඒගොල්ලෝ මෙයා බැලුවා මොනවාද මේගොල්ලෝ කන්නේ මෙච්චර. කියලා එයා දැක්ක දේ තමයි මේ රතු පාට චෙරි වගේ ගෙඩි జాතියක් කනවා. right කියලා මෙයා කරපැටි කල්දි කියන කෙනා කල්දි ඔය චෙරි ටිකක් අරගෙන ඒගොල්ලන්ගේ ප්‍රීස් කෙනෙක් ගාවට ගිහිල්ලා දුන්නා. මේක බලන්න ප්‍රීස් මේගොල්ලෝ මේ මගේ එළුව ටික මේක කන ඒක පොඩක් දඟලනවා පොඩක් බලන්න මොකද්ද මේ කියලා. ඒ ප්‍රීස්ලා කිව්වේ මේකේ පොඩි එනර්ජි එකක් තියෙනවා. සෝ ඒගොල්ලෝ පාවිච්චි කරා මේක ප්‍රයාස වලට ඇහැරිලා ඉන්න. right ඒකනේ අපේ ලංකාවේ මලගෙවල් වල එහෙම දෙන්නේ. right ඇහැරලා ඉන්න. ඊට පස්සේ මේක ගොඩාක් ඉතියෝපියාවල ෆේමස් වෙන්න ගත්තා මේ ඩ්‍රින්ක් එක. හැබැයි ඒ කාලේ මේගොල්ලෝ නිකම් අපි හදන කෝපි වගේ රෝස් කරලා නෙවෙයි හැදුවේ. ඒ කාලේ මොනවද කරේ? නිකන් තලලා. right? චෙරි එකක් වගේ මේක ෆෘට් එකක්. සෝ තලලා තමයි නිකන් කාලා බැලුවේ. ඊට පස්සේ ටිකෙන් ටික තමයි ඒගොල්ලෝ මේක වේලන්න ගත්තා. වේලලා මොනවද කරේ? කුඩු කරලා බොන්න පටන් ගත්තා. So මේක ගොඩාක් ෆේමස් වුණා ඉතියෝපියාවල. ඊට පස්සේ අරබික් කන්ට්‍රීස් වලට ගියා. අරබික් කන්ට්‍රීස් වලින් ගියා යුරෝප් කන්ට්‍රීස් වලට. So යුරෝප් කන්ට්‍රීස් වල ගොඩාක් ඩච් අය මේ රටවල් අල්ලගත්තා ඒ කාලේ. So ඒක අල්ලගන්න කාලේ මේගොල්ලෝ කෝපි වගා කරන්න පටන් ගත්තා. right? So කෝපි වගාවෙන් මොනවාද ලංකාවත් ඩච් අය අපිව අල්ලගත්තා. ඒ කාලේ ලංකාවෙත් කෝපි වගා කරන්න පටන් ගත්තා. So ඒකෙන් හොඳ harvest එකක් ආවා. සිලෝන් කොෆි කියලා එක්ස්පෝර්ට් කරා. ඉතින් හොඳ ඉන්කම් එකක් ආපු දෙයක්. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ මොකක්ද උනේ මේ කොෆි ට්‍රී එකට ෆංගස් එකක් ආවා. ඒත් එක්කම කොෆි ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ වැටුණා. ඒකත් එක්ක තමයි කාලයක් ගියාට පස්සේ එංගලන්තය ඇවිල්ලා ටී වගා කරා. ඊට පස්සේ ටී හොඳට ගියා. තාම හොඳට යනවා. සිලෝන් ටී තමයි දැන් ෆේමස්. බට් අපේ කොෆි තිබ්බන අද අපි හොඳ කොෆි බොන රටක් වෙන්න තිබ්බා. මේක තමයි කියන්නේ the coffee belt. So මෙන්න මේ පැතිවල තමයි කෝපි වගා කරන්න සුදුසු පැත්ත. right? ඒෂියාවල වගේම ඇෆ්‍රිකාවල ඇමරිකා ඒ වගේ පළාත්වල හැදෙන්න පටන් ගත්තා. ඒකයි විශේෂයෙන් මේ පැතිවල විතරයි හොඳට හැදෙන්නේ. දැන් අපි කතා කරමු ඒ කොෆි චෙරි එක ගැන. right? කොෆි චෙරි එකේ varieties දෙකක් තියෙනවා. මොනවාද? Arabica and Robusta. Arabica Robusta, right? Arabica Robusta කියන varieties දෙකක් තියෙනවා main varieties. So මේකේ sub varieties තියෙනවා 125ක් වගේ. right? වැඩියෙන්ම ලෝකෙ පාවිච්චි කරන variety එක තමයි Arabica. ඒ වගේම සාමාන්‍ය කෝපි ගහක් වගා පැල කරාට පස්සේ අවුරුදු 50ක් විතර එයාගේ හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ගොඩක් තාම තියෙන්නේ අවුරුදු 150ක් වගේ ඊට වඩා පරණ ගස් වලින් තමයි තාම ලංකාවේ කෝපි තියෙන්නේ. හැබැයි දැන් පොඩ ලංකාවේ කොෆි ෆාමින් පටන්ගෙන තියෙනවා. right? ඒක හොඳ දෙයක්. ඔයගොල්ලන්ට ඉස්සරහට හොඳ කොෆි ලංකාවේ හොඳ කොෆි try කරන්න පුළුවන් ඉස්සරහට. ඒ වගේම සාමාන්‍ය අපි කෝපි ගහක් පැල කරාට පස්සේ අවුරුදු 3-5 අතර කාලෙදී ඔයගොල්ලන්ට පළවෙනි harvest එක ගන්න පුළුවන්කම ලැබෙනවා.